සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ දහුව වීඩියෝ සීරීස් එකේ 4 වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි කතා කරන්නේ ඔයාගේ DVR එක ඇප් එකට කනෙක්ට් කරපු ඩිවයිස් එකට අමතරව ඔයාලට අවශ්‍ය නම් තව ඩිවයිස් එකකට දාගන්න ඒ වැඩේ කරගන්නේ කොහොමද කියලා. ඉතින් කලින් වීඩියෝස් වලින් අපි කතා කරා DVR එකක් setup process එකේ ඉඳන් මොබයිල් ඇප් එකට කනෙක්ට් කරන විදිහ ඉඳන් playback සහ backups බලන විදිහ වෙනකන් ඒ වීඩියෝස් ටික බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් එහෙනම් අපි බලමු තව ඩිවයිස් එකකට කොහොමද අපේ ඇප් එක කනෙක්ට් කරගන්නේ කියලා. ඒකට මුලින්ම අවශ්‍ය ඩිවයිස් එකට දහුව ඇප් එක එහෙම නැත්නම් මේ DMSS ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ පුළුවන් අපිට කලින් විදිහටම මේ ඇප් එක ඔයාලගේ ඊමේල් එකක් හරි ෆෝන් නම්බර් එකක් හරි දීලා රෙජිස්ටර් වෙන්න. ඉතින් මේ රෙජිස්ටර් වෙන විදිහ මේ වීඩියෝ එකෙන් අපි ඉන් ඩීටේල්ස් කතා කරන්නේ නැහැ. මොකද අපි කලින් වීඩියෝ එකෙන් එහෙම නැත්නම් අපේ දෙවෙනි වීඩියෝ එකෙන් අපි ඒ ගැන ඉන් ඩීටේල්ස් කතා කරා. ඔයාලට මේ sign up process එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා ඉන්න. හරි මේ account එක create කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේ වැඩේ කරගන්න. ඉතින් අපි කලින් කරේ මේ ස්ක්‍රීන් එකේ තියෙන QR code එක ස්කෑන් කරා. ඔයා මේ අලුතෙන් කනෙක්ට් කරන්න හදන ඩිවයිස් එකෙන් මේ QR code එක ස්කෑන් කරොත් ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන් මේක already ඩිවයිස් එකකට bind වෙලා තියෙන කියලා. මේ විදිහට ඔයාලට message එකක් එනවා. ඕනනම් අපිට මෙතන පහලින් පුළුවන් මේක රික්වෙස්ට් කරන්න මේක අන්බයින්ඩ් කරලා දෙන්න කියලා. ඉතින් මේ විදිහට මේ ඇප් එකට කනෙක්ට් වෙන්න ඔයාලට මේකේ DVR එකේ අනිවාර්යෙන් පාස්වර්ඩ් එක අවශ්‍ය කරනවා. ඉතින් ඔයා එහෙනම් පාස්වර්ඩ් එක එන්ටර් කරලා මේකට ලොග් වුණත් සමහර වෙලාවට ප්‍රශ්න තියෙන්න පුළුවන්. මොකද එකම QR code එකෙන් ඩිවයිස් දෙකකට අපි ලොග් වෙලා ඉන්නවා. සමහර වෙලාවට එක ඩිවයිස් එකකින් මේක ඉවත් වෙන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයා මේ DVR එක සෙටප් කරලා තියෙන ලොකේෂන් එකේ නැතුව වෙන ලොකේෂන් එකක ඉන්නෝ නම් එහෙම නැත්නම් වෙන රටක වගේ ඉන්නෝ නම් ඔයාලට මේ වැඩේ කොහොමද කරගන්න විදිහක් නැහැ. ඉතින් එහෙනම් අපි බලමු මේ account එක කොහොමද හරි විදිහට ෂෙයා කරගන්න කියලා. ඉතින් මේ ක්‍රමය ඇතුළතදී ඔයාලට පුළුවන් වෙන ලොකේෂන් එකකින් ඉඳියත් වෙන රටකින් ඉඳියත් මේ ක්‍රමය මගින් ඔයාලට පුළුවන් මේක සෙටප් කරගන්න. ඒකට ඔයා කරන්න ඕනේ දැනට ඔයා මේ DMSS app එක setup කරලා තියෙන device එක අරගෙන ඒක DMSS app එකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාගේ DVR එක මෙහෙම පෙන්නයි. ඒකේ මෙතන උඩ තියෙන ඩොට් තුන ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙතන share device කියලා බලා ගන්න පුළුවන්. ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙතන මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒකේ මේ උඩ මේකේ ඔයාලට users ලා ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් දැනට කවුරුත් add කරලා නැති නිසා ඔයාලට මෙතන කවුරුත් බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. ඔයා මේකට add කරගත්තට පස්සේ තමයි මෙතන users ලා ගන්න පෙන්නන්නේ. ඉතින් ඔයාලට මෙතන පහලින් බලා ගන්න පුළුවන් share device. ඒ වගේම share channels කියලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ channel එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට අවශ්‍ය channel එක විතරක් select කරලා ඔයාලට ඉස්සරහට යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ උඩ තියෙන share device option එකට ගියාට පස්සේ සම්පූර්ණ DVR එකම ඔයාලට select කරලා දෙන්න පුළුවන්. ඒක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් phone number එකක් හෝ email address එකක් enter කරන්න එනවා. මේකට ඔයා දෙන්න ඕනේ ඔයාලට add කරන්න ඕනේ device එකේ මේ app එක හදපු email එක හෝ phone number එක. ඒ කියන්නේ මේ අලුත් device එකේ හදපු email එක තමයි මෙතනට දෙන්න ඕනේ. ඉතින් ඔයාලගේ මේ අලුත් account එක create කරලා තියෙන phone number එකකින් නම් ඔයාලට පුළුවන් එතනට දීපු phone number එක මෙතනට දෙන්න. මම ඒක හදාගත්තේ email එකකින් නිසා මම මේ විදිහට මගේ email එක දෙනවා. ඊට පස්සේ පහලින් permission කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේකට අවශ්‍ය permission select කරලා දෙන්න පුළුවන්. අවශ්‍ය ටික මේ විදිහට ඔයාලට select කරලා save දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙතන share option එක මේ විදිහට click කරාට පස්සේ ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ අනිත් device එකට මෙන්න මේ විදිහට notification එකක් මාර්ගෙන් එනවා. ඔයාලට මේ DVR එක add වුණා කියලා. ඊට පස්සේ ඔයාලට මේකත් මේ විදිහට allow කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට අපේ අනිත් device එකේ විදිහට මේ option ටික ඔයාලට බලා ගන්න පුළුවන්. ඕන එකක් ඔයාලට අර access දීපු විදිහට කරගන්න පුළුවන්. ඒ වගේම අපේ main device එකේ මේ මුලින්ම තියෙන එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ add කරගත්තු users ලා ගන්න බලා ගන්න පුළුවන්. ඉතින් දැන් මෙතන මේ විදිහට බලා ගන්න පුළුවන් අපි add කරගත්තු device එක. ඉතින් මේක ඇතුළට ගිහිල්ලත් ඔයාලට අවශ්‍ය විදිහට මේකේ permission වගේ දේවල් වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා නැවත වතාවක්. සාමාන්‍ය මේ DVR එකෙන් DVR එකට ඇඩ් කරගන්න පුළුවන් users ලා ගන්න වෙනස් වෙනවා. ඉතින් මේ device එකේ නම් users ලා 16ක් වගේ ප්‍රමාණයක් අපිට ඇඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේම මේ ඇඩ් කරගත්තු user ඔයාලට පස්සේ ඉවත් කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් මෙතන පල්ලෙහා තියෙන cancel sharing කියන එක ඔබලා මේ විදිහට මේ user ඉවත් කරන්න. ඉතින් ඔය විදිහට තමයි අපිට මේ වෙන device එකකට මේ විදිහට share කරගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ ගැන පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහා comment section එකේ ඔයගොල්ලන්ට දාන්න පුළුවන්. ඒ වගේම අපිව subscribe කරලා තියාගන්න කියන ගමන් තව වීඩියෝ එකකින් මුණ ගැහෙනකන් අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන්ට සුබ දවසක්.